සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලා මේ හදන්න බැහැ කියලා එක්ක පදම වැරදිලා විසි කරපු නැත්නම් බූල්ටෝ වෙලා ඇදෙන්න ගත්තු ඒ වගේ හදන්න අමාරුයි කියලා හිතන කිරි ටොපි ලේසියෙන් හදාගන්න විදිහක්. මේක හදාගන්න අපිට අමුද්‍රව්‍ය 4යි ඕන කරන්නේ. මිල්ක් මේඩ් ඕනේ නැහැ මේ විදිහට හදනකොට. ඇත්තටම කිරි ටොපි ඉස්සෙල්ලාම හදන කෙනෙකුට උනත් මේ විදිහට හදාගත්තොත් කිසිම වැරදීමක් නැතුව හරි විදිහට හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අද බලමු අපි මේක හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මම මෙතන පාන් පිටි ග්‍රෑම් 50ක් අරන් තියෙනවා. මේක අපි මේ විදිහට හොඳට කබලේ බැද ගන්න ඕනේ. මේ විදිහට පාන් පිටි ටික අතින් අල්ලනකොට අර සිනිඳු ගතියක් එනකම් බැද ගන්න ඕනේ. පාන් පිටි වල අර ගොරෝසු ගතිය ගිහින් සිනිඳු ගතියක් අතට දැනෙනකම් බැද ගන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා කිරි පිටි ග්‍රෑම් 100ක්. ඒකට මම එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 500ක්. සීනි කෝප වලින් නම් කෝප 2යි 3 කාලක් වගේ. මේ විදිහට සීනි ග්‍රෑම් 500ම එකතු කරලා අපි හැන්දකින් මේ දෙක හොඳට කලවම් කරගන්නවා. කිරි පිටි ඕනම වර්ගයක් ගන්න පුළුවන් මේකට. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා අපි කිරි ටොපි එක දාන්න හදන භාජනයේ මේ විදිහට බටර් ටිකක් ගා ගන්නවා. ඔයාලට මේකට කේක් ට්‍රේ එකක් උනත් ගන්න පුළුවන්. මේ විදිහට හොඳට බටර් වටේටත් ගා ගන්න. ඊට පස්සේ අපි මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට වතුර මිලිලීටර් 200ක් එකතු කරගන්නවා. මෙතන එකතු කරගන්නේ ඇල් වතුර. දැන් මේ වතුර ටික හොඳට නටාගෙන එනකොට අපි අර ඉස්සෙල්ලා කලවම් කරගත්ත සීනි කිරි පිටි මිශ්‍රණය මේකට දාගන්නවා. දැන් මේක දාගත්තු වෙලාවෙ ඉඳලා ලිප මධ්‍යම ගින්දරට ටිකක් අඩුවෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට දැන් කලවම් කරගන්න ඕනේ. මතක ඇතුව අපි මේක ලිපෙන් බානකම්ම හොඳින් මේක කලවම් කරන්න ඕනේ. නැත්නම් අඩිය අල්ලන්න බලනවා. මේ විදිහට ඉස්සෙල්ලාම කිරි පිටි ටිකයි සීනි ඔක්කොම වතුරේ හොඳට දිය කරගන්න. දැන් මේ විනාඩි 2කට විතර පස්සේ මේ විදිහට දැන් හොඳට රත් වෙලා තියෙන්නේ සීනි කිරි පිටි ටික ඔක්කොම දිය වෙලා තියෙන්නේ. මේක නොනවත්වා හැඳි ගන්න ඕනේ. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ තමයි මේ විදිහට තියෙන්නේ. දැන් මේ විනාඩි 8කට විතර පස්සේ දැන් මේක ටිකක් උකු වෙලා තියෙනවා ඔයාලට පේනවා. අපි නොනවත්වා මේක හැඳි ගන්න ඕනේ. දැන් මේ විනාඩි 10කට විතර පස්සේ මෙන්න මේ පදමට ආවට පස්සේ අපි අර බැදගත්තු පාන් පිටි ටික මේකට එකතු කරගන්නවා. පාන් පිටි ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. පාන් පිටි ටික මේකට කලවම් වෙනකන්. ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. ලිපේ ගින්දර වැඩි වුණොත් අඩිය කර වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ කිරි ටොපි එකේ පාට එන්නත් නැහැ. සුදු පාට වගේ තමයි තියෙන්නේ. අඩු ගින්දරේ මේ විදිහට නොනවත්වා හැඳි ගන්න ඕනේ. දැන් මේ විනාඩි 13කට විතර පස්සේ දැන් අපි මේකට වැනිලා තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඔයාලට මෙතනදී මේ වෙලාවේ වැනිලා වෙනුවට කරදි මුංගු කරල් 2ක් 3ක් තලලා එකතු කරගන්නත් පුළුවන්. ඔයාලා මේකට කජු එකතු කරනවා නම් මේ වෙලාවේදී පොඩියට කපලා එකතු කරගන්න. දැන් මේ විනාඩි 15කට විතර පස්සේ දැන් ඔයාලට මේකේ පදම බලා ගන්න හරිම ලේසි. මේ විදිහට වතුර භාජනයක් අරගෙන ඒකට අපි කිරි ටොපි මිශ්‍රණයෙන් ටිකක් දාලා මේ විදිහට අතින් ගුලියක් හදනකොට
ඒක කොහෙවත් ඇලෙන්නේ නැතුව වතුර එකේ දිය වෙන්නේ නැතුව මේ විදිහට අතට බෝලයක් වගේ හදලා ගන්න පුළුවන්. ඒක තමයි මේ කිරි ටොපි එකේ පදම. මේ ගානට ආවට පස්සේ අපි මේක ලිපෙන් බා ගන්න ඕනේ. නැත්තම් මේක ඇදෙන්න ගන්නවා බුල්ටෝ වගේ වෙනවා. දැන් මේ වෙලාව අපිට මේක ලිපෙන් බා ගන්න පුළුවන්. දැන් අපි මේක ලිපෙන් අයින් කරගෙන අපි අර කලින් බටර් ගාගත්තු තැටියට දාගන්නවා. මේ වෙලාවේ ඔයාලට පේනවා ඇති මේක හොඳ පාටට ඇවිල්ලා තියෙනවා. අඩු ගින්දරේ විනාඩි 15ක් විතර යනකොට තමයි මේ පාටට එන්නේ. ඔයාලා ගින්දර වැඩි කරගත්තොත් කර වෙලා පාටත් එන්නේ නැති වෙයි මේ විදිහට. දැන් මේක විනාඩි 2ක් විතර අපි පොඩ්ඩක් නිමෙන්න තියාගන්නවා. මේ විනාඩි 2කට විතර පස්සේ අපි පොඩ්ඩක් මේකේ අපි කපා ගන්න කෑලි වල සයිස් එකට පොඩ්ඩක් උඩින් මාක් කරගන්නවා. ගැඹුරටම කපන්නේ නැහැ මේ වෙලාවේ. උඩින් නිකන් මාක් කරගන්නවා විතරයි. නැත්නම් අපිට ලස්සනට කපා ගන්න බැරුව යනවා. මේ හොඳටම නිමුණට පස්සේ කපන්න ගියාම කෑලි කැඩෙන්න බලනවා. දැන් මේ විනාඩි 10කට විතර පස්සේ හොඳටම නිමුණට පස්සේ අපි අර මාක් කරගත්තු කෑලි දිගේ ගැඹුරට කපා ගන්නවා. දැන් මෙහෙම කපනකොටම කෑලි වෙන වෙනම ලස්සනට. දැන් මේ විදිහට අපිට මේ කෑලි ටික වෙන් කරගන්න පුළුවන්. කිසිම වැරදීමක් වෙන්නේ නැහැ මේ විදිහට හදාගත්තොත්. මිල්ක් මේඩ් දැම්මේ නැහැ කියලා කිසිම රසයේ වෙනසක් නැහැ. මිල්ක් මේඩ් රසටම තියෙනවා. කිරි පිටි වලින් ඔයාලට අඩු වේදමට හදන්නත් පුළුවන්. කාට හරි ස්වයං රැකියාවක් විදිහට කරනවා නම් මේක කරන්න පුළුවන්. ලාභයක් ලබා ගන්න පුළුවන්. මොකද වියදම අඩුවෙන් යන නිසා. ඉතින් ඔයාලත් මේ නිවාඩු කාලේ මේ රෙසිපි එක හදලා බලන්න. පොඩි අයත් ආස වෙයි. ඉතින් මේ වගේ ඉක්මනින් ලාභදායී විදිහට හදන්න පුළුවන් රෙසිපි බලන්න මගේ channel එක subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඒ වගේම අදත් මගේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.